රහතන් වහන්සේ නමකට රූපේ කොයි ආකාරයකට දකින්න පුළුවන් කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. රහතන් වහන්සේ නමක් රූපය දකින්නයි කියන පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි මම එතනින් කියන්නේ. තේරුණාද? එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුතේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග 8ක් තියෙනවානේ. එහෙමයි. ඒතකොට 8න් පස්සේ 9 වෙනි තැනට බුදුරජාණන් වහන්සේ දානවා ඥාන දර්ශන කියලා. තේරුණාද? 10 වෙනි තැනට විමුක්තිය. තේරුණාද? එතකොට දැන් මේ රහතන් වහන්සේ කියලා කියන කෙනා කියන්නේ මේ සම්මා සමාධියෙන් පස්සේ එයා තුළ තවත් කාරණා දෙකක් සකස් වෙනවා. මොකද කාරණා දෙක? සම්මා ඥාන විමුක්තිය. තේරුණාද? එහෙනම් මේ සම්මා මේ ඥාන දර්ශන කියලා කියන්නේ සම්මා ඥාන කියන ඥාන දර්ශන කියලා කියන්නේ රහතන් වහන්සේ අරියත් භාවය අවබෝධ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ඥාන දර්ශනය දකින්න. ඥාන දර්ශනයන් කියන්නේ මොනවද? සමාධිය තුලින් එයා දර්ශනයන් දකින ඥානය සකස් වෙනවා. තේරෙනවද? ඥාන දර්ශන කියන්නේ ඒක. තේරෙනවද? ඥානයන් සකස් වෙනවා දර්ශනය දකින්න. ඒ ඥාන දර්ශන සකස් වෙච්ච තැනදී යා තුළ විමුක්තිය සාක්ෂාත් වෙනවා. තේරෙනවද? ඒතකොට එතෙන්ට එන්න නම් යා සම්මා සමාධිය දක්වා ආරෂ්ඨාංගික මාර්ගේ වැඩිලා කියනවා. ඒ සම්මා සමාධිය තුලින් යා ඥාන දර්ශනයන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට රහතන් වහන්සේ දකින්න රූපේ අනිත්‍යභාවය කියන්නේ පුතේ අපි රූපේ අනිත්‍යභාවය දකින්න කාරණේ නෙමෙයි. අපි අනිත්‍යයි කියලා කියන්නේ මේ මල් ගොඩ අනිත්‍යයි කියලා කියන්නේ මේකේ පර වෙනවා, මේකේ පෙති හැලෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා කියන කාරණා. අපි කෙනෙක්ගේ අනිත්‍යභාවය කියන්නේ ආ වයසට යනවා, මූණ රැලි වැටෙනවා, ආම රැලි වැටෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ ලක් වෙනවා කියන කාරණා. නමුත් රහතන් වහන්සේ දකින ඥාන දර්ශන තුලින් දකින අනිත්‍යභාවයක නෙමෙයි. තේරෙනවද? මොකද රහතන් වහන්සේ පස්සේ ළඟින් ඕනම රූපයක් අනිත්‍යයි කියලා දකිනවා. එයාගේ අවබෝධයේ ශක්තිමත්යක් වෙනවා. තේරෙනවද? මුළු මොනම රූපයක්, බ්‍රහ්මයා කියන රූපය, දෙවියා කියන රූපය, මේ මනුෂ්‍ය ලෝකේ ඕනම රූපයක් පස්සේ ළඟින් රහතන් වහන්සේ අනිත්‍ය දැකලා. එන එක ශක්තිමත් අවබෝධයක් වෙනවා. ඒ ශක්තිමත් අවබෝධය සකස් කරලා දෙන්නේ ඥාන දර්ශන තුල. ඥාන දර්ශන සකස් කරලා දෙන්නේ සම්මා සමාධිය තුල. සම්මා සමාධිය සකස් කරලා දෙන්නේ සම්මා සතිය තුල. ඒතකොට මේ සියල්ලම වැඩුණාම රහතන් වහන්සේ සම්මා සමාධිය තුලින් ඥාන දර්ශනයන් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට මේ සම්මා සමාධිය තුලින් රහතන් වහන්සේ දකින ඥාන දර්ශනය කියන්නේ පුතේ රූපේ අනිත්‍යභාවය දකින්න. ඒ රූපේ අනිත්‍යභාවය අපි දකින්නා වූ රූපේ මස්සයෙන් දකින්නා වූ රූපේ අනිත්‍යභාවය ඒක විදර්ශනා නුවණින් යා දකින්නවා කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේ පිදුරු තලාවල කන්ද කියන කාරණේ අරමුණට ගත්තොත් ඒ රහතන් වහන්සේ කන්ද අනිත්‍ය වශයෙන් දකින්නේ කන්ද භ්‍රමණය වෙලා වේගයෙන් භ්‍රමණය වෙලා සුලියක් වෙලා දූවිල්ල පාවෙලා යන රූපේ අනිත්‍යභාවය. ඒසා වේගයෙන් රූපේ අනිත්‍යයි. රූපය කියන්නේ වේගයක් විතරයි කියන කාරණේ රහතන් වහන්සේ ඥාන දර්ශන තුලින් දකිනවා. ඒතකොට මේ රූපයේ වේගයක් කියන දකින ඥාන දර්ශනය තුලින් යා මොකද සාක්ෂාත් කරගන්නේ? රූපය කෙරෙහි නිරෝධය, නිස්සාරණ. තේරෙනවද? නමුත් මේ ඥාන දර්ශන කියන කාරණේ දෙපාරක් සකස් වෙන්නේ නැහැ. එයා අරමුණු කරන එක රූපයකට තමයි ඥාන දර්ශනය. ඒ රූපය තුලින් යා සමස්ත රූපයම එකට ගන්න. තේරෙනවද? ඥාන දර්ශන දෙපාරක් සකස් වෙන්නේ නැහැ. ඒ ඥාන දර්ශනයන් දර්ශනීය දැකලා ඥානය සකස් වුණාට පස්සේ අවබෝධය පරිපූර්ණයි. ආයිමත් එයා දෙවෙනි පාර දකින්න ඕනේ. එයාට තියෙන මෙනෙහි කිරීම පමණයි. එතකොට මේ රූපේ වේගය දකින්න කෙනා රහතන් වහන්සේ මෙතන ඉදිරියේ ඉන්න මිනිසයා දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ වේගයක් ඇටියෙද? විතරයි. මොකද එයා වේගය අතන ඥාන දර්ශන තුලින් දැක්කා. තේරෙනවද? නමුත් එයාට මේ ඝන රූපය ප්‍රකට වෙනවා. නමුත් මේ ඝන රූපය තුලින් එයා විනිවිද දකින්නේ වේගයක් කියන කාරණේ. ඒතකොට මේ වේගයක් කියන කාරණේ දැකුණාට පස්සේ ආ රූපයට බැඳෙන්නේ නැහැ. මොකද බැඳෙන්න දෙයක් නැහැ. ඒක වේගයක් කියලා ඥාන දර්ශන තුලින් දැකලා ඉන්නේ. ඒතකොට ඒක අපි දකින්නේ ඥාන දර්ශන තුලින්. මෙහා අපිට ඒක දකින්න බෑ. නිකන් සමාධිය කියන අපිට ඒක අනිත්‍ය තුලින් අපිට මේක වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ පස්සේදීම අනිත්‍ය දකින්න ඕනම රූපේ. එහෙනම් ශක්තිමත් අවබෝධයක් එයා තුළ තියෙනවා. ඒ ශක්තිමත් අවබෝධය සම්මා සමාධිය තුලින් සකස් වෙන සම්මා ඥාන කියන විමුක්ති ඥාන දර්ශන කියන තනින් ඥාන දර්ශන කියන තැනින් තමයි සකස් කරන්නේ. ඒතකොට මේ ඥාන දර්ශන දකින්න කෙනා තුල තමයි විමුක්තිය, නිස්සාරණය නිදහස. එයා රූපයට ඇලෙන්නේ නැහැ. එහෙනම් එක නිත්‍ය විඳීම කියන කාරින් එහාට නෙමෙයි යන්නේ. රූපේම අනිත්‍ය වශයෙන් දකින්න. රූපේ අනිත්‍යභාවය දකින්නකොට මෙයා තුල ඉදිරි කාරණා පහනිත්‍යයි කියන කාරණේ ඒ බුදුරජාණන් වහන්සේ එතෙන්ට අපි යොමු කරන්නේ ඒකයි. රහතන් වහන්සේ දකින්න රූපේ අනිත්‍යභාවය ඒකයි. එයා රූපයේ වේගයක් හැටියට විතරයි දකින්නේ. තේරෙනවද? ඒක වේගයක් නම් එයා ඒකට බැඳෙන්නේ නැහැ. බැඳෙන්න දෙයක් එතන නැහැ. තේරෙනවද? ඉතින් මේ වේගය දරුවෝ සම්මා සමාධිය තුලින්මයි දකින්න.
ඒක තමයි රහතන් වහන්සේ දකින දැක්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ ආයෙමත් ඒ රූපෙට ඇලෙන්නේ නැහැ. මහත්යට උත්තරේ ලැබුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ.